Hello everyone. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට එක ෂෙයා කරගන්න යන්නේ මගේ ක්ලයන්ට් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මෙයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. මෙයාගේ කම්ප්ලේන් එක උනේ මෙයාට ඇහැට හරි අපහසුතාවයක් තියෙනවා. නිතරම මෙයා කම්පියුටර් එකේ වැඩ කරන කෙනෙක්. ඉතින් අර නිකන් ඇහැට වැලි ගිහිල්ලා වගේ නිකන් මොකක් හරි දැලක් බැඳිලා වගේ. එතකොට ඇහැ රතු වෙලා මේ වගේ අපහසුතාවයන් එයාට තියෙනවා. ඉතින් මේකට මෙයා සොලියුෂන් එක විදිහට කරන්නේ නිතරම S2 හොදනවා සාමාන්‍යයෙන් ටැප් වතුරෙන් S2 හොදනවා කියලා. මේක ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉතින් මේ තත්ත්වය ඇත්තටම කිව්වොත් dry eyes නැත්නම් ඇහැ වේලෙනවා කියන තත්ත්වය. ඉතින් නොදැනුවත් කමින් මේ ඇහැ හොදනවා කියන එකෙන් අන්තිමට වෙන්නේ දන්නේම නැතුව මේ තත්ත්වය තිබුණටත් වඩා වැඩි කරගන්න එක. මේ dry eyes ගැන කලිනුත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් මම පල්ලෙහා description box එකේ ඒ link එක attach කරන්නම්. ඒකේ මම සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ dry eyes කියන තත්ත්වය කොහොමද ඇති වෙන්නේ? dry eyes කියන තත්ත්වය ඇති වෙන්නේ අපේ මේ ඇස්පියන් වල පොඩි ග්‍රන්ථි තියෙනවා. ඉතින් මේ ග්‍රන්ථි අවහිර වීමකින් නැත්නම් ඒත් එක්කම කඳුළු සංඝටක නැත්නම් ටියර් ක්වොලිටි එක අඩු වුණාමත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔයගලන්ට සමහර වෙලාවට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා ඇති. නොදැනුවත් කමින් හරි මේ විදිහට ඇහැ වේලෙන තත්ත්වයක් තියෙන කෙනෙක් විතරම ඇහැ හොදනවා කියන්නේ මේ තත්ත්වය තව වැඩි කරගන්න එක. ඒත් එක්කම ඔයගලන් කරන තව වැරද්දක් තමයි ඕවර් ද කවුන්ටර් ෆාමසි එකකට ගිහිල්ලා අයි ඩ්‍රොප්ස් අරගෙන ඇහැට දානවා. මේ ඇහැ වේලෙනවා කියන තත්ත්වයේදී ඔයගලන්ට දකින්න තියෙන දෙයක් තමයි නිතරම ඇස් රතුයි. මේ තත්ත්වෙට ඔයගලන් අයි ඩ්‍රොප්ස් එක එක ඒවා අරගෙන දැම්මොත් ඔයගලන් මේ ඇහැ රතු වෙලා කියන තත්ත්වය නැති කරගන්න තමයි අයි ඩ්‍රොප්ස් දාන්නේ. ඉතින් මේ ඇහැ රතු වෙලා තියෙන්නේ dry eyes කියන තත්ත්වය කියන එක ඔයගලන්ට හරි අවබෝධයක් නැහැනේ. මොන හරි තියෙන ඩ්‍රොප් එකක් ඔයගලන් දාන්න පුළුවන්. ඉතින් මේක ගැනත් ඔයගලන් හරි පරිස්සම් වෙන්න. ඒත් එක්කම මේ dry eyes නැත්නම් ඇස් වේලෙන තත්ත්වෙ මොකක් හින්දාද එන්නේ කියලා ලොකු අවබෝධයක් ඔයගලන්ට නැහැ. මේක ගොඩාක් වෙලාවට ඕගලන් ගන්න මොන හරි බෙහෙත් හින්දා මොන හරි මෙඩිකේෂන් එකක් හින්දා මේ dry eyes කියන තත්ත්වය එන්නත් පුළුවන්. ඒත් එක්කම නිතරම කම්පියුටර් එකක් මොන හරි ඩිජිටල් ස්ක්‍රීන් එකක් ඉස්සරහා වැඩ කරන කෙනෙක් නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඇඟේ මොන හරි තත්ත්වයක් හින්දා සිස්ටමික් කන්ඩිෂන් එකක් හින්දා මේ dry eyes කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට නම් වෙන්නේ නිතරම ඒක දිහාම බලාගෙන ඉන්න හින්දා ඔයගලන් ඇස් පිල්ලම් ගහන වාර ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. ඒ කියන්නේ බ්ලින්කින් රේට් එක. ඉතින් මේ තත්ත්වය අඩු වෙන්නත් මේ dry eyes නැත්නම් ඇහැ වේලෙනවා කියන තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. මම දැන් පැහැදිලි කරන්නම් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් මොනවාද මේකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම කියලා. මුලින්ම මේ වගේ තත්ත්වයක් ඔයගලන්ටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මද රස්නේ උණු වතුර ටිකක් පොඩි කෝප් එකට දාගෙන ඔයගලන්ට මේකට ලේන්සුවක් හරි පොඩි ටවල් එකක් හරි ගන්න පුළුවන්. අරගෙන S2 වහලා ඇහැ වටේට හොඳට තවන්න. මම මේ ෆොටෝ එකේ පෙන්වන විදිහට ඔයගලන්ට තවන්න පුළුවන් සාමාන්‍ය විනාඩි 10ක් 15ක් විතර. උදේ වරුවෙත් ඔයගලන්ට කරන්න පුළුවන්. නැත්නම් හවස ඔයගලන්ගේ වැඩ ඔක්කොම ඉවර වෙලා මේක කරන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ස්පෙෂලි අයි මේකප් වගේ යූස් කරන කෙනෙක් මේ තත්ත්වය පොඩ්ඩක් යථා තත්ත්වයකට පත් වෙනකන් මේ මස්කාරාස් අයිලයිනර්ස් වගේවා යූස් කරන්න නැතුව ඉන්න තරමට ගොඩාක් හොඳයි. ඔයගලන් අයි මේකප් යූස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මතක තියාගන්න අයි මේකප් එක රිමූව් කරනකොට හොඳටම අයි මේකප් එක රිමූව් කරන්න. ඉතින් මේකට ඔයගලන්ට චූටි කොටන් බඩ් එකක් අරගන්නත් පුළුවන්. එතකොට පොඩ්ඩක් ඔයගලන්ගේ මේ අයිලිඩ්ස් වල මෙහෙම ස්වයිප් කරලා බලන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක තාම තියනවාද කියන එක. ඉතින් එතකොට තේරුම් ගන්න පුළුවන් අයි මේකප් එක සම්පූර්ණයෙන්ම ඔයගලන්ගේ ඇස් වලින් ඉවත් වෙලා ගිහිල්ලාද නැත්නම් තාමත් ඇස් වල පොඩ්ඩක් හරි තියනවාද කියන එක. ඉතින් ගොඩාක් හොඳයි මේ තත්ත්වය පොඩ්ඩක් සුවාතකට හැරෙනකන් අයි මේකප් යූස් කරන එක පොඩ්ඩක් නැවැත්තුවොත්. ඒත් එක්කම ඔයගලන් කම්පියුටර් එකක් නැත්නම් මොන හරි ඩිජිටල් ඩිවයිස් එකක් හැමතිස්සෙම පැය 6ක් 8ක් අතර කාල සීමාවක් පාවිච්චි කරන කෙනෙක් නම් කරන්න පුළුවන් දෙයක් තමයි 20-20-20 රූල් කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි කරන්නේ ඔයගලා විනාඩි 20ක් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියොත් අඩි 20ක් දුර තියෙන දෙයක් දිහා තප්පර 20ක් බලාගෙන ඉන්න කියන එක. මේක ඕගලන්ට කොයි තරම් දුරකට පහසුද කියන එක ඕගලන් තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ 20-20-20 රූල් කියන එකෙන් තේරුම් කරන්නේ එක දිගට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නේ නැතුව පොඩි තප්පර ගානක රෙස්ට් එකක් ඇස් වලට දෙන්න. එතකොට ඕගලන්ගේ ඇස් පිල්ලම් ගහන වාර ගාන වැඩි කරන්න, බ්ලින්කින් රේට් එක වැඩි කරන්න කියන එක. ඒත් එක්කම ළඟ වතුර බෝතලයක් තියාගන්න. එතකොට ඕගලන්ගේ වතුර ඉන්ටේක් එක වැඩි කරන්න, හයිඩ්‍රේටඩ් හැමතිස්සෙම ඉන්න. ඉතින් මේ
වගේ දේවල් වලින් ගොඩාක් දුරට මේ තත්ත්වයන් අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම මම ඇඩ්වයිස් කරන දෙයක් තමයි දිගටම කම්පියුටර් එකක වැඩ කරන කෙනෙක් නම් කම්පියුටර් ප්‍රොටෙක්ෂන් ලෙන්සස් තියෙන ස්පෙක්ටකල් එකක් පාවිච්චි කරන එකෙන් ඔයගලන්ට මේ තියෙන අපහසුතාවයන් මග අරව ගන්න පුළුවන් ගොඩක් දුරට. මේ පොඩි මම කිව්ව ටිප්ස් ටික ෆලෝ කරලත් තවත් ඇහි අපහසුතාවයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඔප්තල්මොලොජිස්ට් කෙනෙක්ට ඔයගලන්ගේ ඇස් දෙක පෙන්නලා මේ මොකක් නිසාද හරියටම මේ ඩ්‍රයි අයිස් නැත්නම් ඇහැ වේලෙන තත්ත්වය කියන එක ඔයගලන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක මොන විදිහටද හරියටම මැනේජ් කරන්න ඕනේ, මොන විදිහ අයි ඩ්‍රොප් එකක්ද ඔයගලන්ගේ ඇස් වලට අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම අයි ඩ්‍රොප් එක નિયમિત කාල සීමාවල් වලදී දාන්න ඔයගලන් ටයිම් ටේබල් එකක් හදාගන්න. ඉතින් මේ දේවල් ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් නැතුව ඔයගලන්ට හිතෙන විදිහට අයි ඩ්‍රොප්ස් කොහෙන්වත් අරගෙන දාන්න එපා. ඉතින් මේකෙන් ඊට වඩා ලොකු වර්ස් දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දේවල් ගැන පරිස්සම් වෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ස්පෙෂලිම කියන්න අවශ්‍ය වුණේ ඔයගලන්ට මොන හරි ඇහි අපහසුතාවයක් තියෙනවා නම්, එතකොට මොන හරි ඉරිටේෂන් එකක් තියෙනවා නම්, ඇහැ රතු වෙලා නම්, විෂන් එකේ බොඳ වීමක් තියෙනවා නම් බල ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඇස් දෙක හරි විදිහකට ටෙස්ට් කරගන්න. මොකද ඕගලන් මේක ඉවසගෙන මේක එච්චර ගණන් ගන්නේ නැතුව ඉන්න මේ තත්ත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මම මේ කිව්ව දේවල් ගැන පැහැදිලි වීමක් වෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.